කළුවා. සෑම්මයි. දසයා. මේ සෑම්මයි හිටපින් දැකෙම්ම ජපන් මල්ලි මල් කෑල්ලෝගේ ජපන් කිය. නැද්ද මං කියන්නේ? ඒකනේ සෑම්මයි. දැන් කොහොම හරි සංජීවයේ රට ගියානේ. ඕක ගිහිල්ලා කොහොම හරි තව මාත් දෙක තුනකින් මාව ගන්නවා කිව්වා. මමත් එන්නම් මට උදව් කරනවා නේද මේ වැඩ ටික කරගන්න. මොනවද මල්ලි කියන්නේ? ආයිති මල් කෑල්ලෝගේ මේ ඒ සිද්ධාන්ත වලින් වැඩක් නැහැ. ජපන් ගිහපේ ගමන්ලි ජපන් ගියා. හැබැයි අපි මේ කොළඹ ඇවිදලා සුපිරි ආතල්ලා සුපිරි සපත් දාන්නව දන්නවද? මොකෝ කියන්නේ? ක්ලබ් යන්න. ක්ලබ් යන්න බෑනේ. ක්ලබ් යන්න බෑ. ක්ලබ් නෙමෙයි මල්ලි. ක්ලබ් නෙමෙයි. වෙන සුපිරි ආතල් එකක්. සුපිරි සපත් දිනව මල්ලි මල් කෑල්ලෝ. මොකෝ කියන්නේ? යන්. ඊ රාත්‍රියේදී පොලිසිය විසින් සිදු කරන ලද විශේෂ වැටලීම්වලදී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 20කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. එයින් කොට්ටාව මුතුමාවත ප්‍රදේශයේ කළ වැටලීමකදී කාන්තාවන් 2 දෙනෙකු සහ පිරිමින් 3 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් 2 දෙනෙකු අලියාකිලිය ගම ගම්මානයේ පදිංචිව සිටින අයයි. ඔවුන් නමින් කළුතිලකලාගේ කමල් නොහොත් කළුවා වන අතර අනිත් පුද්ගලයා දසනායකලාගේ දස්කොන් නොහොත් දසයා වේ. හසු කර ගැනීමට හැකි වූ අනෙකුත් පිරිමි පුද්ගලයා පට්ටිගෙදර සමන් නොහොත් සෑම් වන අතර ඔහු මේ වන විට වංචනික ක්‍රියා රාශියකට සම්බන්ධ වී පොලිසියෙන් කට්ටිපනිමින් සිටින පුද්ගලයෙකි. හසු කරගත් සියලුම දෙනා ඉදිරි මාස 5 වනදා උසාවියට ඉදිරිපත් කරන තුරු දින 7ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. පොලිසිය දුටු විගස සෑම් නැමැති වංචනිකයා අසර් ආයිති මල් කෑල්ලෝ වගේ යයි කියමින් දිගුහුස්මක් ගෙන පිට කර තිබෙනවා. මල් කෑල්ල පොලිසියට කියලා බලාගමු. ජෝගිද යනුවෙන් පවසා තිබෙනවා.